වොරන්ටි එක අවුරුදු 5යි ඩේලි රෙන්ටල් එක රුපියල් 2792යි. LB ලීස් එකෙන් Kia Sonet එක ඔයාගේ කරගන්න විදිහ ගැන කියන්න අපි අද සමීරත් එක්ක ආවා මාළඹේ Kia ශ්‍රී ලංකා එකට. ලංකාවේ mid size SUV ගණනාවක් තියෙනවා. මේ mid size SUV වල තියෙන prices එක බැලුවාම ලංකාවේ affordable prices වලට ටෙක්නොලොජි එකත් එක්ක තියෙන හොඳම වාහනයක් විදියට අපිට Kia Sonet එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඇත්තටම urban city drive එකට ගැලපෙන වාහනයක් විදිහට තමයි අපිට Kia Sonet එක introduce කරලා දෙන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන high quality පෙනුම තමයි හරිම වැදගත් වෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් මේ LED lamps වල තියෙන තත්ත්වය. ඒ වගේම තමයි daytime on lighting system එකක් වාහනේ ඇවිල්ලා තිනවා. ඒ වගේම තමයි front එකේ තියෙන පෙනුම, ඒ appearance එක හැම වෙලේම Tamanට තියෙන වාහනේ හරි ලක්ෂරි ලුක් එකක් ඕගලන්ට ගෙනල්ලා දීලා තිනවා. බැලු බැලමට ඕගලන්ට හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ලංකාවේ on road off road පාරවල් වලට හරිම වැදගත්. මොකද ගොඩක් පාරවල් වල බම්පර්ස් තියෙනවා. ඒ නිසා කාර් ගත්තාම තාමත් පාරවල් වල යන්න අමාරුයි. නමුත් මේ වාහනේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් ඕගලන්ට ඇවිල්ලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම පාරක යන්න පුළුවන්. 16 feet alloy wheel එක ඒ වගේම all four disc brake වලින් හැදිලා ඇවිල්ලා තියෙන වාහනයක් විදියට මේ වාහනේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයගලන්ට බලන්න පුළුවන් මේ LED lighting system එක, mapping light එක, fully control light system එක ඇවිල්ලා තින්නේ. මේක ලොකු appearance එකක් වාහනේට ගෙනත් දීලා තිනවා. මේක front and rear කියන දෙකටම මේ විදියට concept එක ඇවිල්ලා තිනවා. 1000cc Kia Sonet එකේ interior තියෙන දේවල් options මොනවද කියන දෙකකින් එක පැහැදිලි කරලා දෙන්නම්. multifunctioning steering wheel එක අද තියෙන basic දේවල් ඔක්කොම මේකේ include voice command අපිට phone එක configure කරගන්න, ඒ වගේම information entertainment වලට navigate කරන්න පුළුවන් facility එක, ඒ වගේම cruise controlling system එක අපිට මේකේ ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව paddle shift අපිට ඇවිල්ලා තියෙනවා. මෙතන හරිම වැදගත්. සාමාන්‍යයෙන් super luxury වාහන වලට තමයි ටිකක් එන්නේ. ඇති මේ වගේ price එකක තියෙන වාහනයකට 7 speed gearbox එකක් තියෙන මේ වාහනට auto වගේම ඕගලන්ට manual drive කරන්න paddle shift අද ඇවිල්ලා තියෙනවා. ඉස්සර තිබ්බේ formula වල, දැන් මේ වාහන වලටත් ඒක ඇවිල්ලා තියෙනවා. meter class එකට යමු. main meter class එක digital අපිට ඇවිල්ලා තියෙනවා. basic informations ටික අපිට තියෙන error note මේ හැම දෙයක්ම, driving modes මේ හැම එකක්ම අඳුර ගන්න පුළුවන්. rpm එක, speed එක, ඊට අමතරව fuel gauge එක, temperature එක, මේ දේවල් එතනින් බලා ගන්න පුළුවන්. අපි යනවා ඊට පස්සේ console එකේ අනිත් area එක, entertainment facility එක දෙන්න තියෙන මේ එකේ area එකේ ගත්තොත් 8 inches වලින් තියෙන display එකක් දීලා තියෙන්නේ. ඒකේ radio එක, phone එක configure කරගන්න අපිට Android, Apple ඕනම phone එකක් mirror කරලා පාවිච්චි කරන්න පුළුවන් facility එක අපිට දීලා තියෙනවා. ඊට අමතරව අපිට vehicle එකේ තියෙන commanding සහ තියෙන informations ගන්න පුළුවන් facility එකත් මේකේ දීලා තියෙනවා. එතනින් අපි එහෙම පල්ලෙහාට ආවම climate control area එක තමයි මේ තියෙන්නේ. ඉතින් driver passenger අයට වෙන වෙනම අපිට control කරගන්න පුළුවන් විදියට හදලා දීලා තියෙනවා. පල්ලෙහාට ආවම මෙතනම heat ventilator system එකට අපිට දීලා තියෙනවා. ඉතින් අපිට heat කරගන්න ඕන නම් cool කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ ලස්සන beige interior මේ හැම එකම තියෙන මේ පුංචි පුංචි hill වලින් අපිට cool එක ඇඟට ගන්න පුළුවන්. අපිට sport mode එකේ යන්න පුළුවන්, eco mode එකේ යන්න පුළුවන්, normal mode එකේ යන්න පුළුවන්. ඉතින් traction control එකත් අපිට on off කරගන්න පුළුවන් skid කරනවා නම්. පල්ලෙහාට ආවම මෙතන ෆෝන් එක අපිට වයර්ලස් charge කරගන්න පුළුවන්. power outs කීපයකුත් දීලා තිනවා. 12 volt USB, ඒ වගේම C port charger එක. මේ තමයි gear lever එක. ඒ විදිහට තියෙන්නේ. security එක පැත්තෙන් ගත්තොත් airbags 6ක් වාහනේට ඇවිල්ලා තිනවා. sound පැත්තෙන් ආවමත් speakers උත් 6ක් වාහනේට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එකම driver passenger දෙන්නට හොඳ leg space එකක් එක්ක තියෙනවා. ඉස්සරහා කිසිම ප්‍රශ්නයක් නැහැ. 5 දෙනෙකුට හොඳටම යන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේකේ තියෙන හරිම වැදගත් mid size SUV මේ තියෙන smaller category එකේ ගොඩක් ඒවට අතට ආවොත් sunroof වෙන්නේ නැහැ. මේ වාහනේ sunroof එකකුත් ඇවිල්ලා තියෙනවා. අපි කතා කරමු එහෙනම් boot space එක ගැන. ඉතින් අපිට tailgate එක open කරන්න පුළුවන් remote key එකෙන්ම. සාමාන්‍ය liter capacity කියනකට වඩා අපිට traveling bag
හොඳ ලොකු ඒවා දෙකක් දාගෙන යන්න පුළුවන්. තවත් ඕගොල්ලන්ට ඕන නම් සම්පූර්ණයෙන්ම මේ සීට් දෙක පාත් කරලා අපිට මේක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් ෆැසිලිටි එක තියෙනවා. ඔය විදිහට සීට් දෙකම අපිට එහෙම නවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපිට මේ වාහනේ ඇවිල්ලා තියෙනවා ස්පෙයා වීල් එකක් normal vehicle එකේ රෝදෙට යූස් කරන්න පුළුවන් විදිහේ ප්‍රමාණයේ ස්පෙයා වීල් එකක් ඇවිල්ලා තියෙනවා. රන් ෆ්ලැට් එකක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ලගේජ් ස්පේස් එක එහෙම නැත්නම් බූට් ස්පේස් එක ගැන අපිට ඕගොල්ලන්ට දේවල් ටික කියලා දෙන්න පුළුවන් වෙන්නේ. අපි යමු ඉස්සරහට. Kia Sonet එකේ තියෙන රිමෝට් කී එකෙන් දුර ඉඳන් වාහනය ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම වාහනේට එන්න කලින් AC එක ඔන් වෙලා Tamanට ඕන විදියට වාහනේ හැදිලා දෙනවා. ඒ වගේම හුඩ් රැක් එක මවුන්ට් කරලා ඔයගොල්ලන්ට මොනවා හරි දේවල් ගෙනියන්න පුළුවන් විදියට අපිට හදාගන්න පුළුවන් ෆැසිලිටි එකක් දීලා තිනවා. මිඩ් සයිස් SUV එකක් විදිහට මේ කියන ෆැසිලිටි ගොඩාක් එක ඇත්තටම ගත්තොත් මේ ප්‍රයිස් එක ඉතාමත් සාධාරණ තත්ත්වයක තමයි අද තියෙන්නේ. ඉතින් මේ වාහනේ Tamanගේ කරගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. LB ෆිනෑන්ස් එකෙන් සියාරා කියයි ඒ ගැන. ඔයාට බජට් එකට ගැලපෙන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් ලීසින් පැකේජස් ඕන තරම් LB ෆයිනෑන්ස් අපි ගාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාටම වෙන් වෙච්ච සබලතා නිලධාරියෙක් අපි ඔයාට දෙන නිසා ඔයාගේ ලීසින් එක කිසිම හැසල් එකක් නැතුව කරගන්නත් පුළුවන්. වැඩි විස්තර දැනගන්න දැන්ම මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.